කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකාපේ. සාමාන්‍ය ඔබතුමාට පොඩි ඩෙඩ්ලයින් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවද ලංකාවේ මේ කියන්නේ අපේ ජනතාව මෙන්න මේ කාලේ වෙනකොට සූදානම් වෙලා ඉන්න ඕනේ පේප් එකක් බලාපොරොත්තු නොවෙන්න 2024 අනිවාර්යයෙන්ම ඔබට 7 මිලියන් තියෙනවා. ඔව්. ටිකක් ඈතට යනකොට සමහර ළඟ තියෙන තාම චූටි ෆෝන්. ඒගොල්ලෝ කියවන්න බෑ කියලා වගේ දේවල් වෙලා නමුත් අපි ඉදිරියට යනවා. දැන් ගොඩක් වෙලාට ගෙදරක ඉන්නවනේ දරුවෝ. අනිවාර්යයෙන්ම තියෙන්නේ අම්මලා කොච්චර ආර්ථික අහෙන්නේ තිබ්බත් විභාගයක් පාස් වුණාම එයා මොනවා හරි කරාම මොකක් හරි ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙනවා. ඒ ඩිජිටල් විප්ලවයට. ඒකට ඒකම තවත් විවිධ පාර්ශ්ව මගින් යම් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඒ හා සම යනද ගොඩක් වෙලාවට දැන් ඒ වගේ හැකියාව සහයකට පොඩ්ඩක් අක්ෂර නැති අය තමන්ගේ දුවදරුවන්ට කියලා තමයි කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපිත් කරන්නේ ඒගොල්ලෝ අපිට වඩා බොහොම ඉක්මනින් මේක පරිශීලනය කරනවා. ඒ හින්දා අපේ ප්ලෑන් එක 2024 වෙනකොට මුළු ලංකාවේ හැමෝටම ඊබිලක් ලැබෙන්න සලස්වන්න. එහිදී අපි ගැටලු තියෙන අයට අපිට පුළුවන් පොඩි තර්මල් බිල් එකක් ලබා දෙන්න. ඒකත් අපේ තියෙනවා ඕල්ටර්නටිව් ඔප්ෂන් එකක්. ඒක තියෙන්න එපා. සමහරු කොච්චරුණත් කැමති පොඩි මුද්‍රිත බිල්වක් වෙනවා. ඒ සඳහා තියෙනවා අපි තර්මල් බිල් කියලා. ඒ කියන්නේ අර ප්‍රූෆ් එකක් විදිහට අතට අහු වෙන්නම ඕනේ. පොල කැලලක් ඕනේ. පොල කැලලක් ඕනේ. අනාගතයේ වෙනකොට දැන් අලුත් අය කවදාවත් බිල්ලක් ඉල්ලන්නේ නැහැ නේ මේකෙන්. ඉල්ලන්නෙත් නැහැ. ඔක්කොම නැහැ. ඒගොල්ලෝ මේකෙන් සල්ලි ගෙවනවා. ඉතින් බැංක් ට්‍රාන්ස්ෆර්ස් කරා. කළා ස්ලිප් එක වාට එවුවාම ඔයා දන්නවා මගේ බංකුවට දාලා කියලා. ඕනම දෙයක්. ඒකට ඒ අලුත් ජෙනරේෂන් එක මේකෙන්ම තමයි ඔක්කොම කරන්නේ. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ කොල එපා කියලා කියන්නේ. චේන්ජ් එකත් එක්කම අපේ පාරිභෝගික ක්‍රමානුකූල වෙනස් වෙද්දී 2024 අවුරුද්දේ අග වෙනකොට මුළු ලංකාව පුරාම ඊබිලකට යන්න වෙනවා අපිට. ඒකට ඒකෙන්නුත් කොස්ට් එක අඩු වෙනවා. හැමෝම කියන්නේ කොස්ට් අඩු කරන්නේ. අවසානයේදී විදුලි ඒකකයට බලපෑම අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙන්න තමයි මේ වියදම් අඩු කිරීම තමයි වැදගත්. මේක ඉතාමත් සුළු ගාණක් කියලා කවුරු හරි කියයි. නමුත් ඒ සුළුවෙන් තමයි පටන් ගන්නවා. මිලියන 500ක් කියන්නේ සුළු නෑ. අපේ ආයතනයේ බිලියන ආයතනයක් වුණාට 500 මිලියන් විතර ලොකු ගාණක්. ඒතර ඒක ආවා කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.